තෙමු එකෙන් ඕඩර් කරපු ඇඳුම් වල ක්වොලිටි එක ගැන පොඩක් කතා කරමු. අද කතා කරමු තෙමු ඇප් එකෙන් ගෙන්නපු ඇඳුම් ගැන. හොඳද? මේ ගැන මම කතා කරන්නේ මම තෙමු ඕඩර්ස් 13ක් දැම්මා. 13න් මම ඇඳුම් වර්ග කිහිපයක්ම ගෙන්නුවා. ඒ ඇඳුම් ගෙන්නපු ඇඳුම් ඇඳා පාවිච්චි කරා. සමහර ඒවා වගේ ප්‍රශ්න ඇති වුණා. සමහර ඒවා මාරම හොඳයි. ඉතින් මම ඔයාලට එක්ක මේක බෙදා ගන්න හිතුවා. මට TikTok වීඩියෝ එකක් කරන්න විදිහක් නැහැ. මෙච්චර දිග වීඩියෝ එකක් TikTok එකට දාන්න අමාරුයි. මොකද ඔයාලා දන්නවා ඇති TikTok එකට ගොඩක් data කැපෙනවා. ඒ වගේම හොඳට සිග්නල් තියෙන තැනක ඉන්න අයට විතරයි TikTok බලන්න පුළුවන්. මට සිග්නල් අඩු කෙනෙක් නිසා මම දන්නවා YouTube එකට YouTube වීඩියෝස් මට බලන්නට වැඩිය TikTok වීඩියෝස් බලන්න අමාරුයි. ඉතින් මම දන්නවා TikTok වීඩියෝස් වලට වැඩිය YouTube වීඩියෝස් බලන එක ලේසි කියලා. හොඳයි. අද මම කතා කරන්න යන්නේ මගේ TikTok එක බලන යාළුවෝ දන්නවා මම තෙමු එකෙන් orders 13ක් දෙන්න දාලා තිනවා. ඒ orders 13න් මට ආපු ඇඳුම් ගැන තමයි මේ කතාව. මම තෙමු app එකෙන් ඒක ගන්නකොට කොහොමද තිබ්බේ කියලා screenshots ඔයාලට පෙන්නන්නම්. app එකේ තියෙන screenshots ඒත් එක්කම මගේ අත්දැකීම් ඒ වගේම මම පාවිච්චි කරද්දී ගත්ත photos ඒවා share කර මේ වීඩියෝ එක අපි කරමු. මේක අද්දික රස්නයට අඳින්න පුළුවන් ඇඳුමක්. මෙතනින් තියෙනවා මෙන්න මේ විදිහට අත දාන්න පුළුවන්, ඇඟිල්ල දාන්න පුළුවන්. ඒ කියන්නේ මේ අතෙන් මෙතෙන් එනකම් එනවා. අතෙන් මෙතෙන් එනකම් එනවා. බයික් එකේ යනකොට එහෙම අදින්න පුළුවන් එකක්. මේක දාඩියට හොඳයි, පහසුයි. මේකේ කලර් එකත් අවුලක් නැහැ ඉතින්. මම මේකට කැමතියි. මේක මට ගොඩක් ප්‍රයෝජනයක් වුණා බයික් එකේ යන්න. එතකොට මම හයික් යනකොට එහෙම මට මේක ප්‍රයෝජනවත් වෙනවා. ඇඟ කළු වෙනවට පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසාම තමයි මම මේක ගත්තේ. මොකද අපිට ජැකට් දාගෙන යන්න බෑ ආවේ. රස්නි හරි අමාරුයි. හැබැයි මේකේ තියෙන මේ මෙටීරියල් එක මම දන්නේ නැහැ මොකක්ද කියලා. ඒක මාරම පහසුයි. ඉතින් මේක තෙමු එකෙන් ගෙන්නපු හොඳම ඇඳුමක්. ඔයාලා බය නැතුව මේ ඇඳුම් ගෙන්නන්න. මේක මාර ක්වොලිටි. ඊළඟ ඇඳුම ඒ ඇඳුම දැන් ඔයාලට චුට්ටක් hinaයයි. මේක මේ හැබැයි මාරම ලස්සනයි. මම මේක ඇඳලා ඉන්න ෆොටෝස් ඔයාලට මම පෙන්නන්න. ෆොටෝස් නැති වෙයි සමහරට වීඩියෝස් වෙන්න ඇති ඇත්තේ. මගේ TikTok බලන යාළුවෝ නම් දැකලා තියෙනවා මේක. මේ ඇඳුම. මේ විදිහට තමයි තියෙන්නේ. මේක මේ අපි ඇඳුමක් අඳිනකොට මෙම කලිසමට යට කරලා ඇඳාම මේ ඇඳුම හොඳට තියෙනවා. අර උඩට එනවනේ අපි මේ විදිහ ඇඳුම් තියෙන දන්නවනේ. ඉතින් මේකත් මාරම ක්වොලිටි. මට හම්බෙච්ච හොඳම ඇඳුමක්. මාරම ලස්සනයි. හරිම සනීපයි. ඉතින් මේක තෙමුකින් මම ගත්ත ක්වොලිටි ඇඳුමක්. ඊළඟට මම ඔයාලට පෙන්නන්නම් ෆොටෝස් දාන්නම්. මෙන්න මේක. තෙමු එකෙන් ගත්ත මම ආසම ඇඳුම. හැබැයි අනේ මගේ අතින් පොඩි වැරදීමකින් එක දැනක චූටි සිදුරක් නම් හැදුණා. මෙන්න මේ ටී-ෂර්ට් එක. මේ ටී-ෂර්ට් එකයි ඒකම කලිසමයි. මෙන්න මේක. මේ තමයි තෙමු එකෙන් ගත්ත මම ආසම ඇඳුම. මාරම සනීපයි. නිකන් අර ෆ්ලයිට් එක යනවා වගේ නම් මේක මාර විදිහට මැච් වෙනවා. එතකොට ට්‍රිප් එකක් ගියාම මාර විදිහට මැච් වෙනවා. ඔයාගේ වාහනයක යනවා නම් මේක නියමයි. මේක මට කියන්න තියෙන පුදුම සනීපයක් තියෙන. හැබැයි වැඩේ කියන්නේ මම ට්‍රිප් එකක් ගිහිල්ලා මගේ බෑග් එකේ තිබ්බ චූටි ඇණයක් වගේ කෑල්ලකට මෙන්න මේ කලිසමේ මෙන්න මේ තැනක් අහුවෙලා චූටි සිදුරක් හැදුනා. ඉතින් මට කරන්න දෙයක් නැහැ. මේකේ තරම් අර සනීප රෙද්දක් අර සිදුරක් හැදෙන ඉක්මනින් නිකන් මොන හරි එකට අහු වුණොත් ඉක්මනින් සිදුරු වෙන වගේ රෙද්දක්. හැබැයි මේ පුදුම සනීපයක් තියෙන්නේ. මේකත් මම බයතෝ රෙකමන්ඩ් කරනවා. හැබැයි ඉතින් ඉක්මනට ඉරෙන්න පුළුවන්. ඒ ගැන පොඩ්ඩක් පරිස්සම් වෙන්න. ඊළඟට මම තෙමු එකෙන් ගත්ත තව ඇඳුමක් ගැන කතා කරමු. ඒක ජිම් අවුට්ෆිට් එකක්. යෝග කරද්දීම පාවිච්චි කරන්න පුළුවන්. මම ජිම් එකට යනකොට මට තියෙන ඇත්තටම කළු පාට ඇඳුම්. ඉතින් මම වෙනසකටත් එක්ක මෙන්න මේක ගත්තා. මේක දාඩිය දානකොට ඇඟට පහසු ඇඳුමක් මේ. අර සීතලයි වගේ මේ ඇඳුම ගෑවෙද්දි හරිම සනීපයි. ඇඳුම තියෙනවා කියලා ඇඳුම ඇගේ තියෙනවා කියලා දැනෙන්නේ නැහැ. මේක බෝල් පිපෙන්නේ නැහැ. හරිම හොඳයි. ඊළඟට මම මේස් ගත්තා තෙමු එකෙන්. මේ මේස් ටික ගැන නම් මම තාම දැම්මේ නැහැ. හරිද? මේ වර ගැහැණු ළමයිට හොඳයි. පිරිමි ළමයි ගැහැණු ළමයි කොහොම එක ගෙදර ඉන්න ගෙවල් වල ගැහැණු ළමයින්ගේ මේවා දාගෙන යනවා නම් පිරිමි ළමයි මෙන්න හොඳම විසඳුම. ඉතින් මේවා හරිම ලස්සනයි. හැබැයි මම තාම පාවිච්චි කරේ නැහැ. හොඳ මේ තමයි මගේ මේස් අත්දැකීම. තෙමු මේස් අත්දැකීම. පහසුයි.
පාවිච්චි කරේ නැහැ තාම. ඒක නම් දන්නේ නැහැ. තව දෙයක් කියන්න ඕනේ. මම ඔයාලට වීඩියෝස් නෑ මම ඔයාලට ස්ක්‍රීන්ෂොට් පෙන්නන්නම්. මම ස්පෝර්ට්ස් බ්‍රා ගෙන්නුවා. ඒවා නම් මාර ක්වොලිටි. තෙමු එකේ ස්පෝර්ට්ස් බ්‍රා ගෙන්නන්න බය වෙන්න එපා. මම ගොඩක් බයෙන් තමයි ගෙන්නුවේ. මොකද මම හිතුවෙත් මේ එනකොට මොන වගේ තියෙද දන්නේ නැහැ කියලා මම වීඩියෝස් ඒක මම වීඩියෝ එකට පෙන්නන්න විදියක් නැහැ. මම ඔයාලට ස්ක්‍රීන්ෂොට් පෙන්නන්නම්. මේ අර මේකත් මම ගත්ත එකක්. මේක මෙහෙම අත් නැහැ. මේ කොටසට විතරක් පාවිච්චි කරන එකක්. ඒකත් හොඳයි. මම පාවිච්චි නොකරපු එකට තියෙන එක. පොඩක් කියන මට හම්බෙච්ච තෙමුකින් හම්බෙච්ච හොඳම මේක පෙන්නන්නම්. තෙමුකින් මම ගත්ත හොඳම ස්පෝර්ට් බ්‍රා එක තමයි මේක. ඒක මාර්ම ක්වොලිටි. I think කියලා වැඩක් නැහැ මාර්ම ක්වොලිටි. මට හිතාගන්න බෑ. ඒ වගේ තමයි මම ජිම් එකට යන මෙන්න මේ වගේ ජීන්ස් එකක් වගේ මේක ගත්තා. ඒකත් මේ ඒද හොඳටම ඇදෙනවා. හරිම පහසුයි. අර රස්නි නෑ. අර breathable. මේක breathable. ඒක ඇදෙනවා ඒ වගේම හයියයි. ඇදෙනවා විතරක් නෙමෙයි මේ ඝනකම්. ඒකත් ක්වොලිටි. තව දෙයක් තියෙනවා. රස්තිකාලේට හොඳ ඇඳුමක්. මේ බලන්න මේක පැඩඩ්. මේක පැඩඩ් නිසා ඔයාලට පහසුයි. ලස්සනයි ජැකට් එකක් එක්ක පාවිච්චි කරන්න ගන්න පුළුවන්. ඒකත් නෙමෙයි. මෙන්න තියෙනවා බෑඩ් රිවිව් එකක් දෙන්න පුළුවන් එකක්. මේක ඔයාලා දන්නවා ඇති. මම වෙඩින් එකට යන්න ගත්ත ජැකට් එකක්. මේක පාවිච්චි කරා. මේක පාවිච්චි කරන එක කිසිම ප්‍රශ්නයක් නැහැ. මාරම හොඳයි. හැබැයි වොෂ් කරපු ගමන් ඉවරයි. ඔයා මේක ගන්නවා නම් එක දවසකට වෙඩින් එකට විතරක් ගන්න. මේක ඔයාලට තියාගන්න බෑ. ඇතුලේ වෙනයි. ඉතින් මේක වොෂ් කරාම ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ කහ පාටට ඒ කහ පාටට ඉතුරුලා උඩින් තියෙන අර ගෝල්ඩ් කලර් ඩස්ට් එකක් වගේ එකක් යනවා. ඉතින් මේක පාවිච්චි කරන්න බෑ මට ආය. වොෂ් කරාට පස්සේ කරන්න දෙයක් නෑ. ඒක අයින් කරන්න තමයි වෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාලා මේක වෙඩින් වලට හොඳයි. මම වෙඩින් එකක්ම කොට දාලා තියෙන මේක. මගේ TikTok වීඩියෝස් බලන යාළුවෝ දන්නවා. මේක වෙඩින් වලට හොඳයි. එක දවසක වෙඩින් එක හොඳයි. මොකද ඉතින් අපි වෙඩින් වලදී සාමාන්‍යයෙන් අර දවසකට ඇඳලා ඊට පස්සේ අයින් කරනවානේ. දැන් බලමු මේක. මේ තියෙන්නේ ලස්සන දේවල් ටිකක් තියෙනවා. මම මෙන්න මෙහෙම අත්වලට දාන ඒවා ගත්තා. සීතලට දාන. ඒවා හරිම ලස්සනයි. එකක් දාලා පෙන්නන්නම්. මේකට දාලා පෙන්නන්නම්. ටිකක් තියෙනවා. හරිම ලස්සනයි. ෆොටෝ එකේ තිබ්බ විදිහටමයි ආවේ. මම බය වුණා ඒවා මේ ෆොටෝ එකේ වගේ නැති වෙයිද කියලා. එතකොට මේක බලන්න ලස්සන. මේක ෆොටෝස් තියෙනවා. මම ඔරෙලි ගිහින් ගත්තේවා. හරිම ලස්සනයි. ඒකෙම අත් දෙකට දාන එකක් තියෙනවා. මෙන්න මෙහෙම අත් වලට දාන්න තියෙන්නේ. මේ තියෙන්නේ. මෙතෙන් චූටි සිදුරක් තියෙනවා. ඒ සිදුරෙන් ලොකු ඇඟිල්ල දාලා මෙන්න මෙහෙම දාන්න තියෙන්නේ. හරි හුරතල්. මේ ලංකාවට නම් මේක රස්නි වැඩි. සීත රටක ඉන්න අයට නම් හරිම අගෙයි. හරි සනීපයි. මේක නම් ඉතින් ෆොටෝ එකේ තිබ්බ විදිහමයි මේක. මම බය වුණා එනකොට මොන වගේ තියෙද කියලා. කිසි ප්‍රශ්නයක් නැහැ බයින්සු ගන්න. ඊළඟට මම අවුවට දාන්න තියෙනවා. මේ තියෙන එක ඒකත් ෆොටෝ එකේ තිබ්බා වගේම තියෙනවා. මෙන්න මෙහෙම දාලා ඉන්න තියෙන ළමයි. මම දැනට මම පාවිච්චි කරලා නැතුව මගේ ළඟ ඔයාලට පෙන්නන්න තියෙන මෙච්චරයි. තෙමුකින් ගත්ත ඇඳුම් මම ඔයාලට තව මම ගත්ත ඒ වගේ ස්ක්‍රීන්ෂොට් දාන්නම්. ස්ක්‍රීන්ෂොට් ටිකක් කීපයක් දාන්න. ඒතර ඔයාලට මිලත් එක්ක බලන්න පුළුවන්. ඉතින් මේ තෙමුකින් මට කියන්න තියෙන්නේ තෙමුකින් ගෙන්නපු ඇඳුම් නම් ඇත්තටම හොඳයි. මම තෙමුකින් ගෙන්නපු සපත්තු ගැනත් වෙනම වීඩියෝ එකක් කරන්නම්. මම TikTok වීඩියෝස් තමයි සාමාන්‍යයෙන් කරේ මෙච්චර කල් මේ තෙමුකින් ගෙන්නපුවා.
හැබැයි දැන් TikTok වීඩියෝස් වල දිග වැඩි නිසා මම චුට්ටක් YouTube එකට පැත්තට ආවා. ඉතින් මම ඊළඟට මගේ තෙමු ඕඩර්ස් 13ෙම තිබ්බ තෙමු වලින් ගත්ත සපත්තු ගැන වීඩියෝ එකක් ඊළඟට අරන් එන්න. බයි බයි. ඔයාලට මොන හරි මේකේ වැදගත් දෙයක් ඇති කියලා හිතනවා. එහෙම මොනොත් සේව් කරලා ඔයාලත් ගන්න. තෙමු එකේ ඉතින් මෙහෙමයි මුල් කාලේ ආපු දේවල් ඇත්තටම ක්වොලිටි දැන් ඒවා ක්වොලිටි නෑ කියලා සමහර අය කියනවා. මම නම් එහෙම දන්නේ නෑ. මට ආපු පාසල් වල ක්වොලිටි ඒවා ක්වොලිටි නැති ඒවා දෙකම තිබුණා. ඒක වෙන්නේ මෙහෙමයි. තෙමු කියන්නේ එක ෂොප් එකක් නෙවෙයි ළමයි. දැන් CIB කියලා ගත්තොත් එහෙම නැත්නම් තිලකවර්ධන කියලා ගත්තොත් ඒක එකක්. හැබැයි තෙමු කියන්නේ ඒ වගේ shops, ඒ වගේ brand ගොඩාක් එකතු වෙච්ච තැනක් නේ. ඉතින් එතකොට සමහර brand හොඳ වෙද්දි සමහර ඒවා හොඳ නැහැ. තව දෙයක් කියන්න ඕනේ. TikTok එකේදී මට ගොඩක් අය මැසේජ් කරලා තිබුණා. එක එක රටවල් වලට පෙන්වන items වෙනයි කියලා. ඒ කියන්නේ ආසියාතික රටවල් වලට ටිකක් බාලවඩු පෙන්වනවා වගේ කතාවක් තමයි ඔය හොඳ රටවල් වල ඉන්න අය කියලා තිබ්බේ. ඒ ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඒගොල්ලෝ මට කියලා තිබ්බා ඔය අපි මූණේ ගාන දේවල් වගේ ගන්නකොට තෙමකින් ගන්න එපා. ආසියාතික රටවල් වලට ක්වොලිටි නැති දේවල් පෙන්වනවා. සමහර මෙහෙට පෙන්වන ඒවා යාළට පෙන්වන්නවත් නැහැ කියලා. ඉතින් අපි ඒ ගැනත් වීඩියෝස් කරමු. මේ වීඩියෝ එකේ මම කරේ මම අත ඇඳුම් ගැන මට හිතෙන දේවල් සහ මට දැනෙන දේවල්. ඉතින් කාට හරි මේ අතරින් ලස්සන දෙයක් ගන්නව නම් ගන්න අරගෙන අදින්න ලස්සනට ඇඳලා සතුටින් ලස්සනට ඉන්න පරිස්සමෙන් ගිහින් එන්න